පුංචි ඩේ අවුට් එකක් යන්න හදන්නේ අද කට්ටියත් එක්ක. ඉතින් එහෙදි හපවෙමු. අද අපි ආවේ පුංචි ටීම් එකක්. අපි උදෙන්ම මගෙන් කෑම කාලා කෙලින්ම මාතර ආවා. මාතර ඇවිල්ලා අද අපිට ලොකු ප්ලෑන්ස් නැහැ. අපි යන්න ඉන්නේ මාතර පරිවිදෝපතටයි දෙවුන්දර දේවාලයටයි ඊළඟට දවස එන්ජොයි කරන්න පුංචි ඩේ අවුට් එකකට. පේනවද ඈතින් පරවිදූපත මේ තියෙන්නේ. අපි ඒ උනාට පරවිදූපතට යන්න කලින් දෙවුන්දර දේවාලයට ගියා. මේ මට කොච්චර ගියත් එපා වෙන්නේ නැති නගරයක්. ඒ වගේම ඒ නගරේ මම ආසම තැන තමයි මෙතන. මෙතන යන හැම දවසකම මම පුංචි වීඩියෝස් ගන්නවා. මොකද මේ කැම්පස් එක ඇතුලේ අපේ ලස්සන මතක ගොඩාක් තියෙනවා. ඉතින් මේ හැම ගහක් ගානෙම හැම කෙනෙක්ටම ලස්සන කතාවක් තියෙනවා. ඉතින් ඒ වගේ මමත් හරි ආතරෙන් මේ විශ්වවිද්‍යාලයට. අපි දෙවුන්දර දේවාලය කියලා ලේසියට කිව්වට හරිම නම දෙවිනුවර උප්පලවන්න ශ්‍රී විෂ්ණු මහා දේවාලය. මෙතනත් මට ගොඩාක් විශේෂ තැනක්. ඒ කතාව කියන්න කලින් මම වෙන පුංචි කතාවක් කියන්නද? මම යන්න කලින් මල් ගත්තේ මෙන්න මෙතන කඩෙන්. චූටි බබෙක් තමයි හිටියේ. එයාගෙන් මේ මල් අරගත්තට පස්සේ එයා මට මේ රෝස මලක් හදලා දුන්නා. ඒ පුංචි හිත් හරිම ලස්සනයි. ඒ හිත් තවමත් අපිරිසිදු වෙලා නැහැ. අනේ ඒ හිතේ විදිහටම තියෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මලක් වගේ ලස්සන එයා මට තවත් මලක් තෑගි දුන්නා. මම ඒ මල අරගෙන යනවා වෙන තැනකට පූජා කරන්න. මම කලින් නවත්තපු කතාව ආයෙ කියන්නම්. මේ විදියට අපේ අඩිය තිය මුලින්ම දෙවුන්දර දේවාලයට ආවේ. අපි ආදරවන්තයන් විදියට හම්බ වෙන පළවෙනි දවසේ අපි ආවේ මේ මාතර නගරයට. මුලින්ම ගියේ දෙවුන්දර දේවාලයට. එදත් ඔතනම වාඩි වෙලා අපි ප්‍රාර්ථනා කළා. අදත් අපි එතනම වාඩි වෙලා හිටියා. ඒකයි මේක මගේ ස්නේහය නගරේ වෙලා තියෙන්නේ. ඉතින් මේ කතාව කියන ගමන් අපි හිමීට ආවා පරවිදූපතට. මාතරට එන ඔයාලටත් එන්න තියෙන ලස්සන තැනක් තමයි මේ. මේ අර චූටි බබා දුන්න මල. මම ඒක පරවිදූපතට පූජා කළා. මේ තියෙන්නේ පරවිදූපතට යන යකඩ පාලම. යන කිව්වට දැන් ඒකේ යන්න බෑ. ඒ පාලම කඩන් වැටිලා තියෙන්නේ. මේක කඩන් වැටිලා දැන් අවුරුදු 4ක් වගේ වෙනවා. ඊට පස්සේ తాවකාලික පාලමක් තියෙන එනට දැන් පාවිච්චි කරන්නේ කොන්ක්‍රීට් පාලමක්. එදා දවසේ අපි ඉතුරු ටික ගත කරන්න බීච් වීව් එකක් තියෙන හොටෙල් එකකට ආවා. ඒ ලක් රාජ් හොටෙල් එක. එතන අපි ඇත්තටම ලස්සන කාලයක් ගත කළා. මෙතන ඇත්තටම ඩිස්ටර්බන්ස් අඩුයි. ඒ නිසා තමයි අපි මෙතන තෝරගත්තෙත්. බීච් එක ගල් වලින් වට කරලා තියෙන නැචරල් පූල් එකක් තමයි මෙතන තියෙන්නේ. එදා දවසට අනුව මම මෙතන රේට් එක කියන්නම්. per person රුපියල් 1000යි. ඒකට ඉන්ක්ලූඩ් වෙනවා ලන්ච් එක, pool access. ඉතින් අපි එදා දවසේ ඉතුරු ටික එතන ගත කළා. ඔය තියෙන්නේ මම කිව්ව නැචරල් පූල් එක. මේක ගැඹුරුත් නැහැ, බය වෙන දෙයක්වත් නැහැ.
එදා අපි ලන්ච් එක ගත්තේ 5ත් පහු වෙලා. මොකද අපේ මේ ටීම් එකට වැඩිපුර ඕනුනේ සෙල්ලම් කරන්න, දඟලන්න, එන්ජොයි කරන්න විතරයි. හවස 5-6 වෙනකොට නම් මේ පූල් එකේ වතුර ගොඩක් අඩු වෙලා. මේ පේන විදියට. මේක නැචරල් පූල් එකක්නේ. ඉතින් ස්වභාවික ක්‍රියාවලියක් කරහා තමයි වතුර එන්නේ සහ වතුර අඩු වෙන්නේ. මෙන්න මෙතනින් තමයි වතුර එන්නේ මේ පූල් එකට. එතන නම් ටිකක් ගැඹුරුයි. එදා අපි ඩිනර් එක ගත්තේ උණවටුනින්. ටිකක් රෑ වෙලා හිටිය නිසා උණවටුන 7 රේකින් ඩිනර් අරගෙන සින්දුවක් එහෙම කියලා අපි අපේ ඩේ අවුට් එක ඉවර කරා. ඒක හරිය ලස්සන ගමනක්. නිදහසක් තියෙන, විනෝදයක් තියෙන හැමදේම පිරිච්ච ගමනක්. ඉතින් මේ ලස්සන ගමන ඉවර කරලා අපි ගෙදර ගියා. ඇත්තටම අපි දන්නේ නැහැ මේ ජීවිත කාලේ අපිට තව කොච්චර දුර යන්න පුළුවන්ද? අපේ ජීවිත කාලේ මොන වගේ වේවිද? ඉස්සරහා හෙට දවසේදී කොහොම වේවිද? ඒ කිසිම දෙයක් අපි දන්නේ නැහැ. අපි මේ මොහොත ගත කරනවා විතරයි. ඉතින් මේ ගත කරන මොහොතවල් උපරිම සතුටින්, උපරිම හිතේ නිදහසින් ගත කරන්න. කාටෙක්වත් තරංගයක් වෛරයක් නැතිව ගෙවන ජීවිතේ හරිම සංසුන්, හරිම සැනසෙලිදායකයි. එහෙනම් මං ගෙහින් එන්නම්. පරිස්සමින් ඉන්න.